හරි. අපි පටන් ගමු. මාව ඇහෙනව නේද? ඇහෙනවා පේනවා නේද? ගැට්ටුවක් නැහැ නේ. හැමෝම ඉන්නවද? අද ටිකක් සෙනග වැඩි වගේ. ඒ මොකද? වෙනද තියරියකට මෙච්චර කට්ටියක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් විභාගේ ලියන්න වෙනවා කියලා ටිකක් තේරිලාද තියෙන්නේ? හ්ම්? ඒ නිසාද හැමදාම දැන් පන්ති එන්න ඕනි. දැන් වැඩ ටික කරන්න ඕනි කියලා දැන් තේරිලාද තියෙන්නේ? ඒකද සෙනග වැඩි අද? ආ දැන් ගිය සතිවල එහෙම මෙච්චර කට්ටියක් හිටියේ නෑ. මේ මං කියන්නේ මේක හොඳයි. හරිද? අද ආපු එක හොඳයි. දැන් ගිය සතිය එහෙම අපි ගත්තාම ළමයි 15යි, ළමයි 14යි එහෙම හිටියේ. දැන් අද ටිකක් කට්ටිය ඉන්නවා. හරිද? මම අහන්නේ දැන් විභාගය ගැන මම විභාගේ කරගන්න ඕනි කොහොම හරි මේ වැඩේ කරගන්න ඕනි නැත්නම් මට කෙලවෙනවා වගේ අදහසක්ද තිබිලා තියෙන්නේ ඒ නිසාද පන්තියට ඇවිල්ලා තියෙන්නේ. අද ගිය සතියේ හිටපු නැති ළමයි එහෙම ඉන්නවා මෙතන. හරි කොහොම හරි කමන්නේ. Tamanට ඒක තේරෙනවා නම් ගොඩක් හොඳයි. ඒක තමයි වෙන්න ඕනි. හරි. Tamanගේ කොහොමත් ඉතින් දැන් විභාගෙ ලියන්න බෑ. දැන් ලබන තව මාස කීයද? තව මාස 10ක්වත් නැහැනේ නේද? හ්ම්? හරියට ගාන හදලා බැලුවා තව මාස 10ක්වත් මං හිතන්නේ නැහැ. හරි ඒ නිසා තමන්ගේ වැඩ ටික තමන් කරන පිළිවෙල කොහොම හරි ඉතින් දැන් කරගන්න වෙනවා. දැන් අනිවාර්ය විභාගෙ තියෙනවා. අනිත් එක මතක තියාගන්න. අ, මේ අවුරුද්දේ පේපර් එක අමාරුයි. මං දවල් ප්‍රැක්ටිකල් එකේදීත් ඕගොල්ලන්ට කිව්වා. දවල් ප්‍රැක්ටිකල් එකට ආපු ළමයින්ට ප්‍රැක්ටිකල් පේපර් එක මම පෙන්නුවා. 2026 මං ගෲප් එකට දාන්න මට ඒක චුට්ටක් අමතක වුණා. මේ පාර අහලා තියෙන ප්‍රශ්නත් එක බලුවාම ඇත්තටම විභාග සංකීර්ණයි. විභාග සංකීර්ණ කරලා තියෙනවා අහලා තියෙන ප්‍රශ්න වෙනස් විදිහට අහලා තියෙන්නේ. එතකොට ඉතින් ඕගොල්ලන්ගේ අවුරුද්දේ ලේසි කියලා හිතන්න එපා. එන්න විභාගය අමාරු වෙනවා. එතකොට විභාගය අමාරු වෙනකොට අපි දැනගන්න ඕනි හැමදාම වැඩ ටික කරලා තියාගන්න. හරිද? තියරි ටික පාඩම් කරලා තියෙන්න ඕනි, ප්‍රැක්ටිකල් ටික ඇඳලා තියෙන්න ඕනි. එතකොට ඒ ටික කරලා තිබුණොත් විතරයි ඔයාට තරමක් දුරට හරි විභාගෙ ලේසි වෙන්නේ. දැන් මොකක්වත් කරන්නේ නැතුව හිටියොත් එimhe විභාගෙ කොහොමත් අමාරු වෙනවා. හරි මං හිතන්නේ මේ පාර චිත්‍ර දැන් මගේ ක්ලාස් ආපු ළමයිට නම් ඒක ගැටලුවක් වෙලා තිබුණේ නෑ මං අර ක්ලාස් යන්නේ නැතුව තියරි ටික හරියට කරගන්නේ නැතුව හිටපු ළමයින්ට මං හිතන්නේ හොඳ රිසල්ට් එකක් එයි කියලා. ඒ අතින් බැලුවාම සාමාන්‍ය පේපර් එක සංකීර්ණයි. ඇත්තටම 13 වසරේ අ, පාඩම් වලින් ගොඩාක් ප්‍රශ්න දාලා තියෙන්නේ 13 වසරේ පාඩම් වලින්. ඒ නිසා ඔයගොල්ලෝ දැන් ඉන්නේ 13 වසරේ 13 වසර පාඩම් ටික හොඳට අහගෙන ඉන්න. කරන්න තියෙන පාඩම් ටික ඒ ටික හොඳට අහගෙන ඉන්න රිවිෂන් ක්ලාස් වලට එන්න අපි 2026 මේ පේපර් එකට අනුව හරිද 2026 පේපර් එකට සමගාමීව තමයි ඕගොල්ලන්ගේ අවුරුද්දේ පේපර් එක හැදෙන විදිහ සහ ඒකට එන ප්‍රශ්න රටාවන් කතා කරන්නේ. හරි. දැන් පාස් පේපර් කරා කියලා ගොඩ යන්න බෑ. ඒක තමයි මේ දැන් විභාග රටාව හැටි. හරිද? දැන් පාස් පේපර් පහුගිය අවුරුදු 10ක පාස් පේපර් කරලා තිබ්බා කියලා ඔයාට උසස් පෙළ ගොඩ යන්න බෑ මොන විෂයක් මොන විෂයක්වත් පාස් පේපර් වල ඒව අහන්නේ නැහැ ළමයි අහලා කරලා බලන්නකෝ ඒ කියන්නේ පාස් පේපර් වල තියෙන ප්‍රශ්න රටාව වෙනස් මේ පාර ඒන පාස් පේපර් වල අහලා තියෙන ප්‍රශ්න රටාවක් නෙමෙයි මේ පාර අහලා තියෙන්නේ සෑහෙන දුරට වෙනස් ඒක බයෝ පේපර් එකේ ඒක මැත්ස් පේපර් එකේ ඒක කොමර්ස් පේපර් එකේ අපේ ආර්ට් පේපර් වල හැම එකක හරි එතකොට ඔයා පහුගිය අවුරුදු 10ක පාස් පේපර් කරලා තිබ්බා කියලා ඔයාට ඒකක් ගන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙම බෑ. හරි. එතකොට අහලා තියෙන ප්‍රශ්න රටාව සහ ප්‍රශ්න වලට උත්තර ලියන ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. ඒකට හේතුව මේ පාර එක්සෑම් පේපර් හදපු පැනල් එකේ කට්ටිය මාරු වෙලා තියෙන එකක්. හරි මේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ හිතන්නේ පාස් පේපර් වලින් ඒ ටික කරාම හරි නෑ. පාස් පේපර් වලින්ට එහා ගිහිල්ලා පාස් පේපර් දැන් මේ විභාග දෙපාර්තමේන්තුව දන්නවා
ළමයි පාස් පේපර් අවුරුදු 10ක කරොත් එහෙම ඒ ළමයාට ඊගාවට එන ටික කරගන්න පුළුවන්. ඒතකොට හැම ළමයාම පාස් වෙනවනේ. එහෙම නෙමෙයි දැන් විභාග දෙපාර්තමේන්තුව හිතලා තියෙන්නේ. මොකද්ද? ඒකේ පේපර්ස් හදන ලෙක්චර්ස්ලා ඒගොල්ලන්ව මාරු කරලා. හරිද? පාස් පේපර් වලින් ගන්න ටික අයින් කරලා අමුතුම ප්‍රශ්න ටිකක් තමයි දාලා තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට තේරුම් නැද්ද ප්‍රැක්ටිකල් එකේදී? ඔයගොල්ලන්ට තේරිච්ච කට්ටිය අපි අද ප්‍රැක්ටිකල් එක දවල් වරුවේ කතා කරානේ. ඒකේ මම ප්‍රැක්ටිකල් පේපර් එක ඕගොල්ලන්ට පෙන්නුවානේ. ඕගොල්ලෝ කලින් පේපර්ස් වල කරලා තියෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්නත් එක්ක අද මම 26 පේපර් එක කතා කරපු එකත් එක්ක තේරුනේ නැද්ද වෙනස් කියලා? කොබලන්න තේරිච්ච අය නදලිට තේරුණා. නස්කට තේරුණා. හංසිකා නේද? දෙනුවන් දෙන නේද? වෙනස්. හැම පේපර් එකකම හැම ප්‍රශ්නයක්ම වෙනස් මේ පාර. ඔයගොල්ලෝ ජෝග්‍රෆි පේපර් එක ඉල්ලගෙන බලන්නකෝ දැන් ඉස්සරහට මේ ජෝග්‍රෆි තියේ හෙට අනිද්දා. පහුගිය දවස්වල මීඩියා හැම තිබ්බ. ඔය අයියලා අක්කලාගෙන් පේපර් එකක් ඉල්ලගෙන බලන්නකෝ PDF එකක් හරි ඒගොල්ලෝ දායි. හරිද? ඔය ගෲප් වල හැම ඔයගොල්ලෝ ඉන්නවනේ WhatsApp ගෲප් වල හැම ඉල්ලගෙන බලන්නකෝ වෙනස්. 2025 අහවෝ ප්‍රශ්න රටාවට මේ 26 පේපර් එක එන්න ඕනේ. එහෙමනේ හදන්නේ සාමාන්‍යයෙන්. 2024 පේපර් එකේ ප්‍රශ්න රටාවටනේ එන්න ඕනි 26 පේපර් එක. කියන්නේ ළඟා අවුරුදු වල රටාවටනේ එන්න ඕනි. එහෙම ඇවිල්ලා නැහැ මේක. ඒකයි තියෙන අවුල. එහෙම ඇවිල්ලා නැහැ. මේ දෙකෙන් මොකක්වත් සම්බන්ධයක් වෙලා නැහැ. අන්න ඒකයි විශේෂත්වය. හරිද? හරියට පාඩම් හැබැයි හරියට පාඩම් කරපු ළමයාට ෆුල් එෆර්ට් එක දාලා ෆුල් කැපවීම දාලා වැඩ කරපු ළමයාට 26 පේපර් එක කිසි ගේමක් නෙමෙයි. අපේ චිත්‍ර පේපර් එක උනා. හරි? හැබැයි වැඩ කරේ නැති ළමයාට භාගයක් දුරටවත් සටහන් ටික කම්ප්ලීට් කරගෙනවත් ඒ ටික පාඩම් කරගෙනවත් හිටපු නැති ළමයාට අඩුමේදී S එකක් හෝ C එකක් තමයි එන්නේ. ඒ තරමට පේපර් එක ටිකක් සංකීර්ණයි. හරියට ලියා ගන්න පුළුවන් ළමයාට ලියන්න පුළුවන්. මේක ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ 26 පේපර් එකේ ප්‍රශ්න රටාව සහ අහලා තියෙන පාඩම් ටික. අපි ඉස්සරහට කරනවා. එතකොට අහලා තියෙන ළමයි දැන් අපි හිතමුකෝ දැන් උදාහරණයක් විතර ගත්තොත් දැන් ඔයගොල්ලන්ට පාඩමක් කරලා තියෙනවා මම අපි ගත්තොත් දැන් මේ මහනුවරුගේම ගන්නකො. හරිද? මහනුවරුගේම පාඩම. දැන් මහනුවරුගෙන් අපි අනුමාන කරා කියමුකෝ පහතරට චිත්‍රකලාව දැන් මේ දවස්වල යන පාඩම. ඒතර පහතරට චිත්‍රකලාවෙන් සම්පූර්ණයෙන් ගෙඩි පිටින්ම ප්‍රශ්නයක් අහන රටාවක් නෙමෙයි දැන් තියෙන්නේ. හරිද? ඒක තේරුම් ගන්න. පහතරට චිත්‍ර පවතින ස්ථාන, පහතරට චිත්‍රවල මූලික ලක්ෂණ පැහැදිලි කරන්න, පහතරට චිත්‍රවල සහ උඩරට චිත්‍රවල වෙනස්කම් පැහැදිලි කරන්න. ඒම අහන්නේ නෑ දැන්. ඒකත් තව සංකීර්ණ කරලා. එතකොට අහන්නේ මොනවද? අහලා තියෙන්නේ දැන් මම උදාහරණයක් කියන්නේ. එහෙම අහලා නෑ. එහෙම තමයි අහන්නේ. දැන් ප්‍රශ්න රටාව එහෙමයි. අහන්නේ කොහොමද? පහතරට චිත්‍රකලාවේ හමුවන ශ්‍රවණේන්ද්‍රිය ආකර්ෂණය කිරීම යන චිත්‍රය ඇසුරු කරගෙන පහතරට චිත්‍රකලාවේ පොදු ලක්ෂණ සාකච්ඡා කරන්න. හරිද? පහතරට චිත්‍රකලාවේ හමුවන තේලපද්ද ජාතකයේ ශ්‍රවණේන්ද්‍රිය ආකර්ෂණය කිරීම යන චිත්‍රය ඇසුරු කරගෙන පහතරට චිත්‍රකලාවේ පොදු ලක්ෂණ සාකච්ඡා කරන්න. එතකොට පහතරට චිත්‍රකලාවේ පොදු ලක්ෂණ ටික ලියන්න ඕනේ මේ චිත්‍රයෙන් විතරයි. වෙන මොකකින්වත් ලියන්න බෑ. ඇයි දීලා තියෙන්නේ තේලපත්ත ජාතකය. හරිද? ඊළඟට අමුතුම විදිහට අහනවා තව එකක්. පහතරට චිත්‍රකලාවේ නැත්නම් අපි පහතරට චිත්‍රකලාවේ මහදන සිටුවරයාගේ කතා වස්තුව තුලින් විදේශීයකයන්ගේ විදේශ වස්ත්‍රාභරණ පෙන්වුම් කරයි. ඒ බව එම චිත්‍ර තුල හමුවන උදාහරණ ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. විදේශිකයන්ගේ වස්ත්‍රාභරණ මහදන සිතානන්ගේ කතාවස්තුවෙන් පෙන්වුම් කරයි. ඒ බව මහදන සිතානන්ගේ කතාවස්තුව ආශ්‍රයෙන් පැහැදිලි කරන්න. එතකොට මහදන සිතානන්ගේ කතාවස්තුව කියන චිත්‍රය ඔළුවේ තියෙන්න ඕන. ඒක නැතුව ඔය උත්තරේ ලියන්න බෑ. හරි?
දැන් චිත්‍ර ලේසි කියලා තෝරගත්තට චිත්‍ර ලේසි කියලා හැමෝම කිව්වට මේකේ අමාරුකම ගන්නේ අපි විතරයි. හරිද? ඒ නිසා කාටවත් කවුරුවත් විෂයන් වලට බාල්දු කරන්න විෂයන් හැල්ලුවට ලක් කරන්න එපා. විෂයන් අමාරුයි. දැන් එන රටාව අනුව ගත්තාම සිංහලත් මේ පාර අමාරුයි. අහලා බලන්න සිංහල අමාරුයි. සාහිත්‍ය කොටස සාහෙන්න අමාරු කරලා. ඔයගොල්ලෝ දැන් සිංහල කරන ළමයි ඉන්නව නේද? හිතන්න එපා ලේසියි කියලා. ඉස්සරහට සිංහල අමාරුයි. ජෝග්‍රෆි පේපර් එක තාම තිබුණේ නැහැ. මොනා කරලත් දන්නේ නැහැ. දැන් හෙට අනිද මම හිතන්නේ ජෝග්‍රෆි අන්තිමටද කොහෙද තියෙන්නේ 28 29 වගේ මම හිතන්නේ. මොනවා දීලා දාන මොනවා මේ ප්‍රශ්න වලට දාලාද දන්නේ නැහැ. අහන සිලබස් එක හරි. සිලබස් එක ඕකේ. සිලබස් එක හරි. හැබැයි හාත්පසින්ම වෙනස් ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. සිලබස් එකෙන් තමයි ලියන්න ඕනේ. ඒ කරුණු තමයි ලියන්න ඕනේ. හැබැයි අහන්නේ වක්‍රාකාර. ඒක තමයි ළමයිව පටලවන්න. ගැටලු වලට මේ ගැට ගහන්න දෙන ප්‍රශ්න. ඒක තමයි උසස් පෙළවල හැටි. හරි. උසස් පෙළවල හැටි එහෙමයි. ළමයාව ගැට ගහන්න තමයි හදන්නේ. ළමයාට තේරෙන්නේ නැහැ ගැටේ ලියන්න. ඊට පස්සේ කියනවා අනේ අමාරුයි පේපර් එක අමාරුයි එහෙම කියලා. ඉතින් ගුරුවරු දැනගන්න ඕනි එන රටාවට ළමයින්ට උගන්වන්න. මේ සරල ප්‍රශ්න සිඟිති බෝල ප්‍රශ්න දීලා දැන් හරියන්නේ නැහැ. දැන් මම උගන්වන රටාවත් දැන් වෙනස් කරන්න වෙනවා. ඕගොල්ලන්ට දැන් ගිය අවුරුද්දේ බැච් එකට උගන්වන ප්‍රශ්න ටික ඕගොල්ලන්ට උගන්වලා හරියන්නේ නැහැ. දැන් ඒ රටාව නෙමෙයි එන්නේ. ඔයාලට උගන්වන්න ඊට වඩා සංකීර්ණ ප්‍රශ්න ටිකක්. සංකීර්ණ විදිහට තමයි පාඩම් ටික දෙන්නේ. මොකද ඒ විභාගයට යන්න ඕනේ ඕගොල්ලන් පුරුදු කරන්න ඕනේ. ලේසි ප්‍රශ්න දීලා මට ඕගොල්ලන්ව සනසන්න ඕනේ නෑ. ලේසි ඒවා එන්නෙත් නෑ. හරි. දැන් මම අර 2026 අවුරුද්දට ටියුට් ගහලා තිබ්බා ග්‍රීක කලාවෙන්. ඒ ටියුට් එකම තමයි ඔයාලට දෙනවා කියලා හිතාගෙන හිටියේ. හරි දැන් මේ අපේ පහතරට චිත්‍ර ටියුට් එක ඉවරුනහම අර ග්‍රීක කලාවේ ටියුට් එක ඔයගොල්ලන්ට දෙනවා කියලා හිතන් හිටියේ. ඒකේ ප්‍රශ්න ටිකක් දාලා තිබ්බා. හරිද? 26 බැච් එකට උගන්වපු ටිකම තමයි ඒකටත් දාලා තිබ්බේ. ඒ ප්‍රශ්න ටික කරනවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඒක කරන්න වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න එන්නේ නැහැ. ඔන්න ඕකයි වැඩ. දැන් මට ටියුට් එක වෙනස් කරන්න වෙනවා. ටියුට් එකේ ප්‍රශ්න ටික වෙනස් විදියට හදලා තමයි ආයෙ දාන්න වෙන්නේ. ඒ කියන්නේ එහෙම ප්‍රශ්න එන්නේ නැති වෙයි. වැඩක් නැහැනේ සරලව උගන්වලා. දැන් මේ ටියුට් එක ඉවරුනහම ඒක ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මම ඒකේ පොඩි කරෙක්ෂන් වගේ දැන් ඒ ටික හදන්න ඕනි. ඒ ටික හදලා විභාගෙට එනවා වගේ ප්‍රශ්න ටිකක් ඒකට දාන්න ඕනි. ඒ ටික දාලා තමයි ඔයගොල්ලන්ට උගන්වන්න වෙන්නේ. හරිද? එතකොට අන්න එහෙම ගුරුවරු අප්ඩේට් වෙන්න ඕනි, ළමයි අප්ඩේට් වෙන්න ඕනි. විභාග රටාව දැන් තේරුම් ගන්න වෙනවා. ඔයගොල්ලෝ යන ක්ලාස් වලත් ඕක ඔයගොල්ලන්ට කියන්නේ නැති. සමහර ක්ලාස් වල කියලා නැතුවත් ඇති. හැබැයි ඔයගොල්ලෝ කියන්නේ අවබෝධයෙන් යන්න ඒ යන ක්ලාස් එකේ ඒ වගේ කියන්නේ සරල මේවා කරන ක්ලාස් එකකට යන්න එපා. ටිකක් මේ විභාගේ ටාගට් කළාම උගන්නන ඒවට යන්න. මොකද සරල ඒවා එන්නේ නැහැ ළමයි. මම මේ පොඩක් ඔයගොල්ලන්ට අනතුරු ඇඟවීමක් කරන්නේ කලින්ම හිතලා ක්ලාස් බලලා යන්න. ඒ ගුරුවරුත් ඒ විදිහට උගන්වනවාද කියලා චුට්ටක් බලලා යන්න. නැත්නම් හරි අපරාධයක් වෙනවා. සරල ඒවා උගන්වලා අන්තිමට ළමයි ප්‍රශ්නෙට උත්තරයක්වත් ලියා ගන්න දන්නේ නැති වුණොත්. හරිද? ඒ නිසා පොඩ අවබෝධයෙන් අවධානයෙන් යන පන්ති ගැන පොඩක් ටච් එකේ ඉන්න කියන එකම මේව කරගන්නේ නැතුව. හරිද? සමහර ඒගොල්ලෝ ඒ වැඩ පිළිවෙලට උගන්වයි. හැබැයි ඔයා පොඩ්ඩක් හොයලා බලන්න මේ පන්තියයි ඒ වගේ තව පන්ති එකයි උගන්වනවද ඒ විදිහටමද තියෙන්නේ කියන එක. දැන් මගේත් එහෙමයි. දැන් මගේ පන්තියත් එක්ක ඔයගොල්ලෝ තව පන්තියක් සංසන්දනය කරලා බලන්න. මේ පන්තියයි මේ පන්තියයි කොහොමද අරකේ සරල ඒවා උගන්වනවද? ඒ ඊට හාත්පසින්ම මේකේ අමාරු ඒවා කරනවද කියලා බලන්න ඕනේ. දැන් ඔයා මොන හරි මීඩියා පන්තියකට යනවා නම් ඔයාගේ යාළුවා වෙනත් මීඩියා පන්තියකට යනවා නම් යාළුවගෙන් අහන්න මොනවද උගන්වලා තියෙන්නේ කියලා. හරිද? එකම බදාගෙන ඉන්න එපා. යාළුවෙන් අහන මොනවද උගන්වලා තියෙන්නේ මොනවද පාඩම් තියෙන්නේ ඒවා අපිට කරලාද තියෙන්නේ දැන් එකම සිලබස් එකනේ යන්නේ හැබැයි අර රටාවන් දෙකකට උගන්වයි හැබැයි අර අමාරු ඒවා උගන්වනවා නම් ඒක වඩාත් හොඳයි කියන එකයි මම කියන්නේ මොකද අහන ප්‍රශ්න රටාවන් දැන් ඉස්සරහට වෙනස් ඒ නිසා මේ පාස් පේපර් වල තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට ඕගොල්ලෝ පාස් පේපර් කරනවා නම් මම ඕගොල්ලන්ට කියන්නේ 2023 ඉඳන්
ඉදිරියට පාස් පේපර් ටික කරන්න. හරි. 2023 ඉඳන් ඉදිරියට පාස් පේපර් ටික කරන්න. 2025 sorry 24 25 26. ඒ ප්‍රශ්න රටාවන් හොඳයි. වැඩිපුර අවධානයක් දෙන්න දැන් මම පේපර් එක දැම්මට පස්සේ 26 පේපර් එකේ තියෙන ප්‍රශ්න රටාවන් ටික බලා ගන්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒවා අවබෝධ කරගන්න. මේ කලින් අවුරුදු වල 2010 2009 2017 18 මේවා ටිකක් සරල ප්‍රශ්න ඒ රටාවල් වලට අහනවා අඩුයි දැන් වෙනස් කරාට කමන්නේ කරන්න පාස් පේපර් කරන්න හැබැයි වැඩි يعني ස්ට්‍රක්චර් එක මේක තියාගන්න හරි මේක තියාගන්න එහෙනම් ඉස්සරහට අපි ක්ලාස් එකේ පේපර්ස් එහෙම කරනකොට ඔය ටික අහුවේ ඒ නිසා බය වෙන්න එපා හරිද අන්තිම වෙනකම්ම අනුමානත් එක්ක කතා කරනවා ඒ නිසා බය වෙන්න එපා මගේ පන්ති අපු ළමයිට නම් ගැටලුවක් වෙලා තිබුණේ නැහැ. අපි අනුමානෙම කතා කරපු නිසා ළමයි ගොඩ දාගත්තා කියලා කිව්වා. මොනම කරගෙනද දන්නේ නැහැ. හරි? ඔව් පළාත් පේපර් කරන එක හොඳයි. ගොඩක් හොඳයි. මං ගාව පළාත් පේපර් වගේක් තිබ්බා. මම ඒ ටිකත් ඔයගොල්ලන්ට දාන්නම්. අනේ මට කවුරු හරි මතක් කරන්න. ඕක මට අමතක කරනවා දාන්නම් කිව්වට පේපර්ස් වෙන තොගයක් තියෙනවා. පළාත් පේපර් අපි 26 කට්ටියට කරපු පළාත් පේපර් ටික මං ගාව තිබ්බා. ඒ ටිකක් දාන්නම්. ඒකයි 26 උසස් පෙළ එකක් දාන්නම්. මේක මතක් කරන්න ක්ලාස් ඉවරුනහම දාන්න කියලා. මේ පළාත් පේපර් සාමාන්‍යයෙන් හොඳ ප්‍රශ්න තියෙනවා. අපි 26 බැච් එක يعني විභාගෙට යන්න කලින් අපි ඒගොල්ලන්ට ඉගන්නුවා දකුණු පළාත් එක කරා සම්පූර්ණයෙන් ඌව පළාත් එක කරා. ඌව පළාත් එකේ බහුවර්ණ ප්‍රශ්න ටිකට හා සමාන බහුවර්ණ ටිකක් තමයි උසස් පෙළකට ඇවිල්ලා තියෙනවා කියලා ළමයි කිව්වේ. හරිද? ඌව පළාත් අවසාන වාර. ඒ කියන්නේ 13 වසරේ අවසාන වාර ප්‍රශ්න පත්‍රය ඌව පළාත් එකේ ඉස්කෝලවල දීලා තියෙනවා. හරි? එතකොට ඔය ප්‍රධාන පළාත් දකුණ ඌව ඊළඟට මධ්‍යම පළාත ඊළඟට බස්නාහිර පළාත ඒ පළාත් පේපර් ගොඩක් වටිනවා. ඒව කරන්න හම්බුනොත්. හරි? හරිද? එහෙනම් අපි පාඩමට යමු. ඒව මතක තියාගන්න. ඔන්න විභාග ගැන අවබෝධයෙන් ඉන්න. දැන් සෙල්ලම් කරන්න එපා. දැන් විභාගය අමාරුයි. දැන් හිතන්න නිකන් අර සයන්ස් මැත්ස් වගේ විෂයක් වගේ දැන් ආර්ට් හරි ආර්ට් කලා විෂයත් ඒ වගේ දැන් කරලා තියෙනවා. ඒ නිසා පාස් වෙන්න අමාරුයි. රිසල්ට් එකක් ගන්න අමාරුයි. ඒ නිසා කියන්නේ ඔයා මහන්සි වෙන තරම තව වැඩි කරන්න වෙනවා. උපරිමයෙන් මහන්සි වෙන්න. හරි අමාරුයි දැන්. ඒක මතක තියාගන්න. දැන් ලේසි නෑ. ඔන්න විභාග ගැන මතක් කරේ මේ පාර ආපු රටාවත් එක්ක දැන් ලේසි නෑ. 27 මොනවා වෙයිද දන්නේ නෑ. සමහරට අඟහරු වලින් ප්‍රශ්න ගෙනල්ලා දායිද දන්නේ නෑ. ඒ තරම් මේ කට්ටියක් ඉන්නේ ওই විභාග දෙපාර්තමේන්තුවේ මොනවා දාලාද දන්නේ නෑ. දායිද දන්නේ නෑ. හරිද? ඒ කියන්නේ අර ද්‍රව්‍ය සම්පින්ඩනයත් එහෙමයි ළමට. ඔයාලා දන්නවද මේ පාර ද්‍රව්‍ය සම්පින්ඩනයට ඇවිල්ලා තියෙන මොකක්ද කියලා? කාට හරි ආරංචි වුණාද? හිතලා කියන්න පුළුවන්ද? අයියලා අක්කලා කිව්වද? මොනවාද? පළතුරු මොනවාද ඇවිල්ලා තිබ්බේ? කලයක් පෙරලලා ඇවිල්ලා තිබ්බා. කෙසෙල් තමයි ඇවිල්ලා තිබ්බේ. ඔව්. ඉතින් හිතන්නකෝ කෙසෙල් ඇවරියක් එන්න පුළුවන්ද කියලා? උසස් කලේ කොහොම හරි එනවා. කියන්නේ සිලබස් එකේ කලේ කියන එක තියෙනවා. වීදුරු බෝතලේ ගිය අවුරුද්දේ ආපු නැති නිසා වීදුරු බෝතලේ එයි කියලා මම කිව්වා. ඔන්න ඒකත් ආවා. හරි. ඊළඟට මම කිව්වා මේ ප්‍රෝටන් ආව ගිය අවුරුද්දේ ඔයගොල්ලෝ ඇන්තූරියම් වගේ එකක් බලාගෙන ඇන්තූරියම් ඇවිල්ලා නැහැ කියලා. ඇන්තූරියම්ත් ඇවිල්ලා. අපි කතා කරපුවා ඇවිල්ලා තිබ්බා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කෙසෙල් කියන එක සිලබස් එකේ නෑ. මේගොල්ලෝ ඇයි ඒක දැම්මේ කියන එක. උගන්නන්න නෑ කෙසෙල් කියන එක. මොනවා දායිද නැහැ ගෝව ගෙඩියක්වත් දායිද නැහැ ඔයගොල්ලන්ගේ අවුරුද්දට. ගිය පාර ඇවිල්ලා තිබේ වට්ටක්කා. වට්ටක්කක් නැහැ. ඔව් කෙසෙල් මුවක් එයිද දන්නෙත් නැහැ ඔයාලට. හරිද? මොනවා හරි කරවිල එයිද දන්නෙත් නැහැ. ඔය තියෙන මොනවා හරි මගුලක් තමයි එන්නේ. ගිය පාර වට්ටක්කාව මේ පාර කෙසෙල් ආව ඔයාලට කෙසෙල් මුවක් එයිද දන්නේ නැහැ. නැත්තම් ගෝව එයිද දන්නේ නැහැ. මොනවා හරි කොහෙන්වත් නැති එකක් තමයි දෙන්නේ අන්තිමට. ඔය තැඹිලි කොමඩු පෝල් ගෙඩිය ඕව එන්නේ නැහැ දැන්. ඕව ඉවරයි. ඒව out of the fashion. ඒව එන්නේ නැහැ.
ඒවා out of the fashion ඒවා ඉන්නේ. දැන් එන්නේ අලුත්ම fashion එකක්, අලුත්ම trend එකක් දැන් යන්නේ. මොනවද ආයිද දන්නේ නැහැ. හරි අපි ඉස්සරහට බලමු. ඔය මොනවද දන්නේ අන්නාසිත් එන්නේ නැහැ. කොස් ගෙඩියක්වත් එයිද නැහැ ඔයගොල්ලන්ට. අපි ඉතින් ඉස්සරහට කරමු ඔය මොන හරි පාට ටිකක් ගාලා දාමු. ඉතින් මොනවා ආවත් ඉතින් ඔයගොල්ලන්ට කරගන්න තියෙන්නේ පෑ නේද? ඒ නිසා අනිවාර්යෙන් එකයි කියන්නේ ප්‍රැක්ටිකල් වලට එන්න කියලා. හරිද? ඕවා ප්‍රැක්ටිකල් වලනේ කතා කරන්නේ තියරි වල උගන්වන්නේ නැහැ නේ. ඒ නිසා ප්‍රැක්ටිකල් ක්ලාස් වලට එන්න. ඔය තැඹිලි ගෙඩි පාට කරන්න, කොමඩු ගෙඩි පාට කරන්න කර කර ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඒව එන්නේ නැහැ විභාගෙට. දැන් එන්නේ අමුතුම මේ දේවල් ටිකක් තමයි විභාගෙට එන්නේ. මොනවා ඒද දන්නේ නැහැ. ඒවා ඉතින් අපිට කියන්නත් බෑ. ඒ නිසා ඒව ප්‍රැක්ටිකල් වලදී පුරුදු කරන්න. ප්‍රැක්ටිකල් වලට එන්නේ නැතුව ඕවා අඳින්න නැතුව ද්‍රව්‍ය සම්පීඩනය ගොඩ දාගන්න බෑ. හරි? ඒව මතක තියාගන්න ඔළුවට. හරි? හරි. අපි පාඩමට යමු. මට මේ පොඩ වෙලාව ගත්තේ ඔබ කියන්න. ඔබ දැනගන්න එපා ඔයගොල්ලෝ. නැත්තම් නිකන් ඔය හරි ලේසි 27 ලේසි විභාගයක් වෙයි කියලා හිතන් ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. මේකටත් වඩා අමාරු එකක් ඔයාලට එන්නේ. ඒක මතක තියාගන්න. අන්න ඒක ඔළුවේ තියාගන්න. මේ ආපු එකටත් වඩා MCQ අමාරුයි, ලියන එක අමාරුයි, ප්‍රැක්ටිකල් ද්‍රව්‍ය සම්පීඩන ඔක්කොම අමාරු එකක් එන්නේ ඔයාලට. ඒක ඔළුවට දාගන්න. පන්තියේ ඇවිල්ලා පන්තියේ හරියට ෆලෝ අප් එක දීලා හරියට වැඩ ටික කරොත් ගොඩ දාගන්න පුළුවන්. හරි? ඒ නිසා නට ඉන්න එපා. දැම්මම කිව්වා අද කවද අගෝස්තු 18 අගෝස්තු 18 වෙනිදා මෙන්න මෙහෙම මිස් කිව්වා කියලා ලියා ගන්න. ඔයාලගේ විභාගේ අමාරුයි. මතක තියාගන්න. කොහේ හරි ලියලා තියාගත්තා කමන්නේ එදාට මට කියන්න මිස් කිව් එක හරියටම හරි කියලා. අමාරු වෙනවා. හරි. ලේසි වෙන්නේ නැහැ. ඒ විදිහට වැඩ කරවනවා. ඒ නිසා වැඩ කරන්න ඕනි. පිළිවෙලට යමු. හරි. අපි මං හිතන්නේ පහතරට චිත්‍ර ශෛලියේ ලක්ෂණ ටික කතා කරා. මට මතක විදිහට පහතරට චිත්‍ර ශෛලියේ ඔක්කොම ලක්ෂණ ටික කතා කරා. අපිට කතලුව කතා කරන්න තියෙනවා නේද?